අද අපි නීදනෝ භාවිතය ගැන බලමු. නීදනෝ අපි වාක්‍යයක යොදන්නේ යම්කිසි අවස්ථා දෙකම නැහැ කියන්න අපි නීදනෝ යොදනවා. බලමු නීදනෝ අවස්ථා දෙකම නැහැ කියන්න තමයි අපි නීදනෝ භාවිතා කරන්නේ. දෙකම නැහැ කිව්වම ඔයාලා දන්නවා මේකේ අදහස් වෙන්නේ නෙගටිව් අදහසක්. අපි උදාහරණ මගින් ඒක තවදුරටත් පැහැදිලිව දැනගමු. පළවෙනි උදාහරණේ මම තේ වලටවත් කෝපි වලටවත් කැමති නැහැ. කැමති නැහැ මම ලියන්නේ කැමතියි කියලා. I like දැන් මම කැමති නැහැ කිව්වට I don't like එහෙම ලියන්නේ නැහැ. I like neither මෙතනදී තමයි නෙගටිව් වෙන්නේ. I like neither tea nor coffee. I like neither tea nor coffee. අපි දෙවෙනි උදාහරණය බලමු. ඔයාට අයිස්ක්‍රීම්වත් යෝගට්වත් කන්න බෑ. කන්න බෑ උනාට අපි ලියනවා ඔයාට කන්න පුළුවන්. You can eat. You can eat neither. නෙගටිව් නේ මෙතනින්. You can eat neither ice cream nor yogurt. ඔයාට අයිස්ක්‍රීම්වත් යෝගට්වත් කන්න බැහැ. You can eat neither ice cream nor yogurt. ඇය ඉංග්‍රීසිවත් සිංහලවත් කතා කරන්නේ නැහැ. ඇය ඉංග්‍රීසිවත් සිංහලවත් කතා කරන්නේ නැහැ. මේක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයක්. ඇය කතා කරන්නේ නැත්නම් අපි ලියමු she speaks. She speaks neither. She speaks neither English nor Sinhala. ඇය ඉංග්‍රීසිවත් සිංහලවත් කතා කරන්නේ නැහැ. She speaks neither English nor Sinhala. මෙතනදී අපි වැදගත්ම කරුණ තමයි අපි මතක තියාගන්න ඕන වාක්‍ය නෙගටිව් වෙන්නේ neither no හරහා. ආපහු අපි don't like ඒ වගේ දෙතැනකදී නෙගටිව් කළොත් වාක්‍ය වැරදි. පොසිටිව් වාක්‍යයක් ලියලා neither no දාපුවම ඒක නෙගටිව් බවට පත් වෙනවා.